සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ දැනට භාවිතා කරන ඩයලොග් සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන ID කාඩ් නම්බර එක බලා ගන්න හැටි. මේක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. අපි දැනට භාවිතා කරන සිම් එක සමහරට අපේ ID කාඩ් නම්බරයට නෙමෙයි වෙන්න පුළුවන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒක ඉදිරියේදී අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද යම්කිසි අවස්ථාවක අපේ ෆෝන් එක නැති වුණොත් ඒ අවස්ථාවේදී අපිට මේ සිම් එකත් අහිමි වෙනවා. එතකොට අපි මේ සිම් නම්බර එක තමයි අපි හැමෝටම ලබා දීලා තියෙන්නේ. එතකොට අනිකුත් කට්ටියටත් අපිව කන්ටැක්ට් කරගැනීමේ හැකියාව තියෙන්නේ මේ නම්බරේ මගිනුයි. එතකොට අපිට මේ සිම් එකම ඒ නම්බරේම නැවත ලබා ගැනීමේදී අපිට අපේ ID කාඩ් නම්බරේ තහවුරු කළ යුතුයි. ඒ සිම් එක ලබා ගද්දී අපි දීපු ID කාඩ් නම්බර එක. ඒ අවස්ථාවේදී අපේ සිම් එක අපේ ID කාඩ් නම්බරේ යටතේ නෙමෙයි නම් රෙජිස්ටර් වෙලා තිබුණේ අපිට නැවත එම අංකයටම සිම් පතක් ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔබත් අදම පරීක්ෂා කර බලන්න ඔබ දැනට භාවිතා කරන සිම් එක ඔබේ ID කාඩ් අංකය යටතේද රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් ළඟම තියෙන ඩයලොග් ආකේඩ් එකට ගිහිල්ලා ඔබ දැනට භාවිතා කරන සිම් පත ඔබේ ID එක යටතේ රෙජිස්ටර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ඩයලොග් කම්පැනි එකට අවශ්‍ය වන්නේ ඔබ නිතරම අවුරුද්දක් තුල ඔබ නිතරම වැඩි වශයෙන් කතා කරපු දුරකථන අංක 5ක් පමණයි ඔවුන්ට අවශ්‍ය වන්නේ. ඊට පස්සේ ඒ දුරකථන අංක 5 ලබා දුන්නාට පස්සේ ඔවුන් මේ අංක පරීක්ෂා කර ඒ බව තහවුරු කරගත් පසු ඔබ භාවිතා කරන සිම් පත ඔබේ ID එක යටතේ ඔවුන් රෙජිස්ටර් කරලා දෙනවා. හොඳයි යාළුවනේ. අපි දැන් බලමු කොහොමද අපේ ID කාඩ් නම්බරේ අපි බලාගන්නේ කියලා. අපේ සිම් පත රෙජිස්ටර් වෙලා තියෙන ID කාඩ් නම්බරේ කොහොමද බලාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයගලන්ගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඔන් කරලා ඒකට ඔයගොල්ලෝ ටයිප් කරන්න කොටුවයි 132යි කොටුව. ඊට පස්සේ ඔයගලන්ට ඔය ලැබෙලා තියෙන ලිස්ට් එකෙන් ඔයගොල්ලෝ තෝරගන්න අංක 1 ඕනර්ෂිප් කන්ෆර්මේෂන් කියන එක. අංක 1 පහලින් ටයිප් කරලා ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අප දැනට භාවිත කරන ඩයලොග් සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන ID කාඩ් නම්බරය සහ නම. මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන රෙජිස්ටර් වෙලා තියෙන නම සහ ID කාඩ් නම්බරේ ඔබේ නම සහ ඔබේ ID කාඩ් නම්බරේ නම් ඔබට කිසිම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් මෙතන රෙජිස්ටර් වෙලා තියෙන වෙන කෙනෙකුගේ ID කාඩ් එකක් යටතේ නම් ඔබට ඒක ගැටලුවක්. එතකොට ඔබ කළ යුත්තේ ළඟම තියෙන ඩයලොග් ආකේඩ් එකට ගිහිල්ලා මේ සිම් පත දැනට භාවිතා කරන ඔබ කියලා එක තහවුරු කරලා ඒ සිම් පත ඔබගේ ID කාඩ් නම්බරේ යටතේ රෙජිස්ටර් කරගන්න. ඒ වගේම මේ කෝඩ් එක මගින් අපිට තවත් තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තමයි අංක 1 යටතේ තියෙන්නේ අපේ සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන ID කාඩ් නම්බරය සහ නම. එතකොට අංක 2 යටතේ තියෙන්නේ අපේ සිම් එකේ නම්බර එක. අපේ ෆෝන් නම්බර එක. එතකොට ඔයගලන්ගේ ෆෝන් නම්බරේ මතක නැත්නම් කොටුවයි 132යි කොටුව ගහලා ඊට පස්සේ ලැබෙන ලිස්ට් එකෙන් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. එතකොට ඔයගලන්ගේ ෆෝන් නම්බරේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අංක 3 යටතේ තියෙන්නේ අපේ සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන ඇඩ්‍රස් එක. ඊට පස්සේ අංක 4 යටතේ තියෙන්නේ අපේ මේ ID කාඩ් නම්බර එකට තව මොන හරි සිම් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් අන්නේ නම්බර්ස් මොනවාද කියලා අපිට අංක 4 යටතේ බලා ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ. ඕගොල්ලොත් අදම මේ කෝඩ් එක භාවිතා කරලා ඕගොල්ලෝ දැනට භාවිතා කරන සිම් පත ඔබේ ID එක යටතේද රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා අදම දැනගන්න. මේ වීඩියෝ එක ගැන ඔයගලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසක මේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා මගේ channel එක සමග එකතු වෙන්න. ඔයගලන්ට සුබ දවසක්.